යමකට ඔප්පු කරනවා හැකි. එහෙනම් ඉහළම සත්‍ය ආර්ය සත්‍යය. ඒකට ආර්ය සත්‍ය කිව්වේ ඒ නිසා. ඒ ආර්ය සත්‍ය දේශනා කරන ශ්‍රාවකයෝ අපිට ඒක ලොජිකලි තේරෙනවා. මම ඉංග්‍රීසි වචන ගන්න තරකානුකූලව තේරෙනවා. නමුත් චරිත පරිවර්තනය සිද්ධවන්නේ යම් ප්‍රමාණයකට චරිත පරිවර්තනය සිද්ධ වෙනවා නැතුව නෙවෙයි. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඔබ දන් දෙන්නේ. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි බණ අහන්න එන්නේ. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි සීල් ගන්නෙ. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අටසිල් සමාදන් වෙන්නේ. ඒ ජීවිත පරිවර්තනයක් තියෙනවා නැතුව නෙවෙයි. හිතන්න එපා ජීවිත පරිවර්තනය වෙලා නැහැ කියලා. කොටින්ම කියනවා නම් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මම මිනිහෙක් මරුවා කියලා අනේ අපොයි කියලා කියවෙන්නේම ජීවිත පරිවර්තනය නිසා. ඇයි කර්ම විපාක දන්නා වූ නුවණක් ශ්‍රද්ධාවක් තියෙන නිසා. ඒ ජීවිත පරිවර්තනය නිසා තමයි අපි දැවැන්ත අකුසලයක් නොකරන්නේ. ඒ නිසා තමයි මෞපිය උපස්ථාන සිද්ධ කරන්නේ. මෞපියන්ට ගරු කරන්නේ. මේ ජීවිත මේ අවබෝධයක් තියෙන නිසා නැතුව නෙවෙයි. නමුත් ඒක පරිපූර්ණ නැහැ. පරිපූර්ණ භාවයේ ඉන්නට නම් පෘථග්ජන ගෝත්‍රේ ඉක්මවන්නට ඕනේ. ඒ පෘථග්ජන ගෝත්‍රේ ඉක්මවන පරිපූර්ණ අවබෝධය ලැබිච්ච දවසට තමයි සම්පූර්ණ ජීවිත පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඒ තාක්කල් අපි පාපයෙන් වැළකී සිටිනවා. නමුත් පව් සිදුවීමේ ඉඩ අපිට තියෙනවා. අපි මිනි මරන්නේ නැහැ. මේ මිනි මරන්න බැරුව නෙවෙයි. අපි ඒක ගන්නේ මහා උජාරුවටනේ. මට ගහ ගන්න පුළුවන්. මම ගහන්නේ නැහැ. හැබැයි ඕනනම් ගහ ගන්න පුළුවන්. ඉතින් අපි අර කියන්නේ වැඩ කරු වැඩ පෙන්නන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වනම් කොහොමද මට ගහන්න පුළුවන් ගහන්න නැතුව ඉවසන් ඉන්නවා කියන්නේ. සරණ යයිද ඔබ? නෑ රහතන් වහන්සේට වෙන කෙනෙක්ට ගහන්න බෑ. ශරීර ශක්තිය නැතුව නෙවෙයි. ඒ ගාන හිත උපදින්නේ නැහැ. ඔන්න ජීවිත පරිවර්තනය. ඔන්න අපේ යෝගයේ වෙනස. අපේ පරිවර්තනයක් වෙලා තියෙනවා. අපි ඒක නිසා තමයි බෞද්ධයේ අනිවාර්ය ජීවිත පරිවර්තනයක් තියෙනවා. සම්මා දිට්ඨිය නිසාම සම්මා සංකප්ප වාචා කම්මන්ත පරිවර්තනයක් වෙනව නැතුව නෙවෙයි තියෙනවා. මේ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි කය එකමාරක් මේ බණ අහන්න පුළුවන්. නමුත් අපිට ඕනනම් පුළුවන් නේද මේක සම්පූර්ණයෙන් බැහැර කරලා අත්හැරලා දාන්න පුළුවන්. නමුත් ආර්යයන් වහන්සේට ඒක කරන්නට බෑ. අපි අතින් මිනිස්සේ මිය හැකි අපි හැමෝම එක දන්නවා. නමුත් ආර්යයන් අතින් ඒක වෙන්නේ නැහැ. ඔන්න ජීවිත පරිවර්තනය. ඒ ජීවිත පරිවර්තනය ලැබෙන්නේ ප්‍රතිවේද ඥානෙ. ඒක විශේෂ එකක්. ඒක ප්‍රතිවේද ඥානය. ප්‍රතිවේද ඥානය. ඒක තම ගැඹුරුයි ඒක. ඒකට උපමාවක් මම කියනවා. මම කලින් කියලා තියෙන එක. උදාහරණයකට තාත්තලා 3 දෙනෙක් ඉන්නවා. එක තාත්තා කෙනෙක් දුතග්ජනයි. එක තාත්තා කෙනෙක් සෝවාන්. අනිත් තාත්තා රහත්. වෙන්න පුළුවන් නේ. දරුවෙක් හැදුවට පස්සේ rahat වෙන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුතේ මේ තාත්තලා 3 දෙනා ඉදිරියේ තමන්ගේ දරුවෝ 3 දෙනා කණු 3ක බඳිනවා උපමා කතාවක් තාත්තලාගේ අත් බැඳලා තාත්තලා කණු 3ක බැඳලා දරුවෝ බැඳලා තාත්තලා බලන් ඉන්නකොට ඉතාම ක්‍රූර වදහිංසා දීලා මේ දරුවෝ 3 දෙනාම මරනවා. කිසිම තාත්තා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒක අහන්න දෙයක් මම කියන්න අවශ්‍ය නැහැ. දරුවෝ ඉන්නේ දන්නවා. තාත්තගේ විශේෂ වගකීම දරුවගේ පවුල දරුවා ආරක්ෂා කිරීම. තාත්තට ඇදෙනවා මට මගේ දරුවා රැකගන්න බැරි වුණා. ඔකනේ තාත්තා කෙනෙක් කියන හැඟීම. ඒකනේ කලබල වෙන්නේ සමහරවිට. තාම දැඩි අපිට නම් අහන් ඉන්නකොට බව මේක ඇත්තටම සිදු වුණොත් අතිශය ඛේදනීය අවස්ථාවක්. අතිශය ඛේදනීය. මේ මරපු ගමන්ම ඉතාම අහඹු සිදුවීමක් ලෙස පොලිසියට පක්කට අහඹු සිදුවීමක් ලෙස ඒ දාමරිකයෝ 3 දෙනාම කණුවල බඳිනවා
තාත්තලා තුන් දෙනා අතට පිහිටුණක් දෙනවා. දරුවන්ගේ දේහයේ ඉදිරියේ ලේ පෙරි තියෙනවා. ඒ ඇතිවන හැඟීම, ආවේගය, අමුවේ කරපු ඝාතනය, තමන්ගේ දරුවා වීම, අසාධාරණය, මේ සියල්ල අමුවෙහි ඔබ දාන්න වේදනට ඔබ අතින් කවුරුත් නැහැ, බලන් ඉන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ, නී කැලයක් ඇතුළේ වෙන්නේ. ඔබ අතින් ඔබගේ දරුවා මරපු කෙනා මිය යන්නට ඉඩක් නැද්ද? බොහෝ ලෝකයේ පියවරු අතින් ඒ මිනිස්යා මිය යයි. පිය සෙනෙහස පෘථග්ජන තාත්තා අතින් ඒ මිනිස්යා මිය යෑමේ ඉඩ වැඩි සාමිය යයි. හැබැයි පින්වතුනි, එතන ඉන්න සෝවාන් තාත්තා පිහිය දීලා කිව්වත් තමන්ගේ දරුවා අමුවේ මරපු දාමරිකයා ඒ වෙලාවේ හම්බුණා. එයාව මැරීමේ සිතක් උපදින්නේ නැත. ඔන්න වෙනස. පොඩි එකක් හඳුවේ. සෝවන් පියා බණි කෑ ගහයි අඬයි. හැබැයි රහත් පියා තමන්ගේ දරුවාට අනුතර වෙන වලක්කනවා. රහත් කියලා දාලා නෑ වලක්කනවා. නමුත් ඒ මරපු ඝාතකයා කෙරෙහි ද්වේෂ සිත ඇති වෙන්නේ නැත. ඔන්න වෙනස. මම කියපු චරිත වෙනස කියන්නේ ඕම එකක්. පොඩි එකක් නෙවෙයි. මේ වෙනසට එන්නට ඕනේ. මේ වෙනස ඇති කරන අවබෝධයට ප්‍රතිවේදය කිව්වේ. නිකන්ක් නෙවෙයි මේක. එක ප්‍රතිවේදය. ඒ ප්‍රතිවේදයට දැන් තේරෙන්න ඕනේ මේක කොච්චර ගැඹුරු අවබෝධයක්ද මේ කියන්නේ කියලා. මේ ප්‍රතිවේදය විභාගයක් පාස් වෙනවා වගේ නෙවෙයි. මේක සසරක් සමර්ථ වීමක්. මේක Taman තුළ සැඟවිලා තියෙන හැඟීම් මුලින් උපුටා දැමීමක්. වැරදි හැඟීම්, කෙලෙස් හැඟීම්, ද්වේෂයමයි. ද්වේෂය සාධාරණය වෙනින් කරත් ද්වේෂයමයි. ලෝභයමයි. රාගයමයි. එතන බුද්ධ වචනය. මේක ගලවන්නට ඕනේ දුකින් මිදෙන්නට නම්. ඒ අවබෝධයේ චරිත හැඟීම් පරිවර්තනය වීමේ අවබෝධයක් ගැන මේ කියන්නේ. ඒ අවබෝධය කරන්න බෑ සිත දමනය නොකර. දුන්නි ගහස්ස ලහුනු යක්ඛකාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහං. දුන්නි ගහස්ස මේක හැබැයි දමනය කරන්න ලේසි නෑ. කුඩු හරක වගේ. ලහුනෝ වේගෙන් ඉපදලා බිඳෙන එක සිත. යක්ඛකාම නිපාතිනෝ කැමැති තැන්වලට යනවා මෙයා. කැමැති තැන්වල පතිත වෙනවා මෙයා. හැබැයි යමෙක් වෙහෙස මහන්සි වෙලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේද කිරීම වශයෙන් අවබෝධ කරන්නට සිත දමනය කර ගනී නම් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සිත සංවර කර ගනී නම් ඒ දමනය සංවරය චිත්තස්ස දමතෝ සාදු ඒ සංවරය යහපත් චිත්තං දන්තං සුඛවහං ඒ දමනය කරන ලද සිත මහත් වූ සැප සියල්ල එළවයි කියන එක දේශනා. ඉන්සා මතක තියාගන්න ඕනේ අපිට තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරම සත්‍ය දහම් අහලා විතරක් නෙවෙයි ප්‍රතිවේද වශයෙන් අවබෝධ කරගන්න. මේකේ තියෙන බැරෑරුම්කම මේකයි. මේ සත්‍ය ලෝකයට කවුරු හරි ප්‍රකාශ කරන්නට එපයි නේද? ප්‍රකාශ කරන්න. මේක සංගවිලා තියෙන එකක්. විද්‍යාත්මක සොයාගැනීම. දැන් උදාහරණයක් කියන්න දැන් ඉන්දියාවේ දන්නේ නැතිනේ. වතුර H2O නේ. හයිඩ්‍රජන් අණු දෙකයි ඔක්සිජන් අණුවයි. මේක සොයාගන්න නැත්තේ 700 ගණන් වල 800 ගණන් වලනේ.
ඊට කලින් තිබිච්ච වතුර CO2 ඒක H2O නේ H2O හොයාගත්ත නේද වතුර H2O හොයාගත්තට පස්සේ අපිට මේක කාරණා කරගෙන ඔක්සිජන් ගන්න පුළුවන් හයිඩ්‍රජන් ගන්න පුළුවන් ඒක නිකන් විවේචනය කරලා ඒක අපි ප්‍රකාශ කරා අපි ඔප්පු කරා දැන් අපි අවබෝධයට ආවා හොයාගත්තත් නැතත් වතුර H2O මතක තියාගන්න බුදුවරු දේශනා කරත් නැතත් සත්‍ය නම් ක්‍රියාත්මක වෙයි වතුර H2O කියනවා හොයාගන්න බෑ කවුරුන මිනිස්සේ හොයාගෙන ලෝකෙට කියන්නේ මේ වැඩ කරන සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා හොයන්න වෙලාවක් නැහැ නේ විද්‍යාඥයෙක්ම හොයලා කරන්නට ඕනේ ඒකට මහන්සි වෙච්ච කෙනෙක් ඕනකම තියෙන කෙනෙක් මේක කරන්නට ඕනේ කාමයේ පසුපස දුවන සැප පසුපස දුවන ප්‍රසිද්ධිය පසුපස දුවන ධනයේ පසුපස දුවන මේ සමාජයකට මේ තියෙන ගැඹුරු සත්‍ය වලින් අවශ්‍යතාවයක් නැහැ. ඒකට කැපවෙච්ච වෙන් වෙච්ච ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් මේක තනියම අවබෝධ කට යුතුයි. ඒකට යනවා පින්වතුනි එක ජීවිතයක් දෙකක් පරිශ්‍රණයක් දෙයක් නෙවෙයි මේක තනියම අවබෝධ කරන්නට අසංඛේය කල්ප ගණන් මහන්සි වෙන්න කියලා තියෙන එක අවබෝධ කිරීම වෙනයි තනියම අවබෝධ කරන්නට H2O හොයාගත්තට පස්සේ අපි විද්‍යාගාරවල ගිහලා මේක පරීක්ෂණ කරනවා අපිත් කියනවා මෙන්න මේක පරීක්ෂණ වෙනවා මේක මුලින්ම හොයාගත්ත එක වැඩි මේක මුලින්ම හොයාගන්නට චතුරාර්ය සත්‍ය මුලින්ම හොයාගන්නට ලොකු පරිශ්‍රමයකින් මේක කරන්නට ඕනේ ඒක කරන්නේ මහා පුරුෂයෙක් ඒ තමයි සම්මා සම්බුදුවරයෙක්. ඒ වගේ මහා පුරුෂයෙක් ලෝකෙ පහළවන්නේ කලාතුරකින් විතරයි. සමහරව ඉන්න මේක තනියම අවබෝධ කරනවා. අවබෝධ කරාට කියලා දෙන්නේ අමාරුයි තේරෙන්නේ නැහැ. උන්වහන්සේට කියනවා පස්සේ බුදුවරු කියලා. සමහර වෙනෝනේ තේරෙනවා උගන්නන ලේසි. උගන්නන එක ස්කිල් එකක්. උගන්නන එක ලේසි නෑ. ඒක වෙනම එකක්. ඒක අවබෝධය විතරක් නෙවෙයි. ඒක වෙනම හැකියාවක් නේ. ඉගෙනීම වෙනයි, අවබෝධය වෙනයි. හැබැයි අවබෝධය තිබුණා උගන්නන නැත්තම් උගන්නන්න බෑ. උගන්නන්න පුළුවන් කෙනෙක් වීම විශේෂයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය තනියම අවබෝධ කරගෙන තමන්ගේම වචන වලින් ලෝකයේ තියෙන වචන අරගෙන මේක දේශනා කරන්නට පුළුවන් කෙනෙක් වීම විශේෂයි. ඊවන් පුරුෂයෝ මේ සාරා සංකේය කල්ප ලක්ෂයකට පහළ වුණේ 28යි. කවර කතාවක්. ඒ පුරුෂයා පහළ වෙලා මේ හොයාගත්ත සත්‍ය ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරපු දේ ලෝකයේ තියෙන දේවල් එක ක්‍රියාත්මක වෙන දේවල් එක සමබරයි. එබැවින් මේ ප්‍රකාශනයේ සත්‍යය. ඒ සත්‍ය අපිට ලැබෙනවා ඒ පුරුෂයා ලෝකේ පහළ වෙලා ඒක දේශනා කරා. උන්වහන්සේ පිරිනවම් කරා. උන්වහන්සේ දුක අවසන් කරා. නමුත් ඒ දේශනා කරපු දේශනාව සත්‍ය ප්‍රකාශනය රක්ෂා කටයුතුයි. ඒ ප්‍රකාශනයේ තිබුණ නැත්නම් ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවේ. නොකන් නොබී ආරක්ෂා කරන්න ආවේ. ආලෙදෙන කතාවනේ. බැමිණි තියා සෑ කාලේ කන්න බොන්න නැතුව හරි මේක රැකගෙන ආවේ ඒකයි. මොකද මේක තනියම අවබෝධ කරන්න බෑ. ඒ කාලේ ලියලත් නැහැ. මුඛ පරම්පරාවෙන් ආවේ. මේක රැකගෙන ආව කොහොම හරි. මේ ප්‍රකාශනය බුද්ධ අනුශාසනාව මේ තර්කය හැබැයි මේ මුතුනි මතක තියාගන්න ඒක හැමදාටම ලෝකේ පවතින්නේ නැහැ යම් කලක මේක ලෝකයට අමතක වෙනවා ඒක අමතක වෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි ලෝකයා විසින් මේක අමතක කරලා